කොහොමද යාළුවනේ ඔයාලා හොඳින් නේද? ඔන්න මම අදත් ඔයාලට ලස්සන වෙන්න, පිග්මන්ටේෂන් නැති වෙන්න, ඒ වගේම බෙල්ලේ, මූණේ, අත්වල රැලි ටික අඩු කරගන්න, වයස හංගන්න මේ හැම දෙයකටම ලස්සන වීඩියෝ එකයි ආවේ. වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. හරි එහෙනම් යන්කෝ වීඩියෝ එක පැත්තට. ඔන්න අපට අවශ්‍ය කරන දේවල්. ඔයාලට පේනවද මොනවාද මේ කියලා? ඉතින් මම තිරියක් දාලා තියන්නම්. මට සමහර විට කියන්න අමතක වෙන දේවල් තියෙන හින්දා ඔන්න මම තිරියම දාලා තිබ්බා. ඉදුන්න කෙසෙල් ගෙඩි, කිරි ටිකක්, හාල් ටිකක්, දෙහි ටිකක්, කෝන්ෆ්ලවර් ටිකක්. හරි මේ වගේ භාජනයක් ගන්න. ඊට පස්සේ ඒකට ඔයාගේ ගාව තියෙන හාල් මම සුදු හාල් අද ගත්තේ. සුදු හාල් ටිකක් ඔන්න එකතු කරගත්තා. හැඳි දෙකක් තුනක් විතර දාගන්නකෝ. ඔන්න දාලා හාල් ටික හොඳට හොද ගන්න ඕනේ. ඒක 10ම තියෙනවනේ. ඒ ටික හොඳට දෙපාරක් විතර හොදලා වතුර ටික අයින් කරලා ඔන්න දැන් මම ආවා. හරි ඔන්න හාල් ටික හොදගත්තා. ඊට පස්සේ හොඳට ඉදුණු ඕනම කෙසෙල් ගෙඩියක් කියලා කියන්න බෑ. ආනමාලු නැත්තම් ඇඹුම් වගේ නම් හොඳයි. අද මගේ පොඩ්ඩක් කෙසෙල් ගෙඩි ටික අමු ඒ වුණට ඉදිච්ච එකක් ඔයාලා ගන්න. ඉදිච්ච එක හොඳටම හොඳයි. රයිට්. ඔන්න දැන් කෙසෙල් ගෙඩි ටික පොතු ඇරලා දැන් මම මේක එකතු කරගන්න ඕනේ හදන එකට. දැන් මට අවශ්‍ය පොත්ත විතරයි. ඒ හින්දා මම කෙසෙල් ගෙඩිය කාලා ඉන්නම්කෝ. රයිට් කාලා ආවා. දැන් අපිට පොත් ටික විතරයි ඕනේ. කෙසෙල් ගෙඩියේ මද ටික මම කෑවා. මේ පොතු වල ගොඩාක් විටමින්ස් තියෙනවා අපේ පිග්මන්ටේෂන් වලට, කළු ලප වලට. මේ කට්ටිය ගොඩක්ම අපේ මේ දවස්වල ගොඩක් කට්ටිය කතා කරන්නේ මේ පිග්මන්ටේෂන් වලට මොන හරි කියන්නේ මිස් කියලා. ඔන්න මම අද කිව්වා මේකත් හදලා බලන්න. දැන් මේ කෙසෙල් පොතු වල පොඩි වැඩ කපා ගන්න ඕනේ. චූටි කෑලි වලට ඔයා කපා ගන්න. ඔන්න මම දැන් ඔයාලට කියාම කපා ගන්නවා. හරිද? රයිට්. ඔන්න දැන් මම කපා ගත්තා. මේ විදිහට චූටි කෑලි කපා ගන්න. මොකද මේක දැන් හාල් එක දාලා අපි උයා ගන්නයි යන්නේ. හරි. ඔන්න පොතු ටිකයි හාල් එකට එකතු කරගත්තා. දැන් අපට අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර ටිකක් දාගන්න. සාමාන්‍යයෙන් බත් එකක් උයන්න දැන් අපි හාල් හැඳි 3ක්නේ දැම්මේ. ඒකට ප්‍රමාණයට වතුර ටික එකතු කරගන්න. රයිට්. ඔන්න මම දැන් ලිපේ තියලා හොඳට බත් එක උයා ගන්නවා. කෙසෙල් පොතු බත් එකද මාරම රසයි. ඒක තැම්බෙනකන් එන්නක මගේ RY hair oil එක ගැන ඔයාලට මේ වගේ හිස කෙස් වල හැම ප්‍රශ්නයකටම හොඳම විසඳුම. තට්ට වගේද, කොණ්ඩේ යනවද, ඊට පස්සේ අකලට කෙස් සුදු වෙලාද, පනාවේ පීරන්න බැරිද, මේ වගේ ඕනම ප්‍රශ්නයකට නැට්ටක් වගේනේ. ඉතින් ඕනම ප්‍රශ්නයකට අපේ මේ RY hair oil එක ගොඩක් හොඳයි. ගත්තු කට්ටිය ගොඩක් කමෙන්ට් කරලා තියෙනවා. මම ඒකත් ඔයාලට මේකෙම දාලා තියන්නම්. එයාලට හම්බ වෙච්ච බෙනිෆිට් මොනවාද කියලා. අදත් මගේ ඕඩරයට අපි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලත් අදම ඕඩර් එකක් දාගන්න. ඔයාලගේ ඕඩර් එක දැම්මම වෙන් කරගන්න. මම ගෙදරටම යවන්න. මේ තිරියේ දිස්වන නම්බරයට ඔයාලා ඕනම රටක හිටියත් ලංකාවේ හිටියත් මට WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්න. අනිවාර්යයෙන්ම මම ඔයාලගේ call එකට answer කරනවා. ඉතින් ඔයා මේ RY hair oil එකට ගොඩක් ආසන ඔන්න අදම ඔයාලට order එකක් දාගන්න පුළුවන්. හරි දැන් අපි අපේ ෆේස් පැක් එක හදන්න. අපේ බත් එක කොහොමද කියලා බලන්නකෝ. ඔන්න කෙසෙල් පොතු එකයි හාල් එකයි හොඳට ඉදිලා බත් එක විදියටම ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න ඔයාට කොහොමද පේන්නේ කියලා. පේනවද? හරිම හොඳට බෙරි වෙලා බත් එක උයා ගත්තා. දැන් මම බ්ලෙන්ඩ් කරගෙන එන්නම්. ඔයාලා එහෙමම ඉන්න. රයිට්. ඔන්න බ්ලෙන්ඩ් කරගෙන ආවා. මගේ බත් එකට පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරන්න අමාරු වගේ තිබුණා. මම කිරි ටිකක් එකතු කරගත්තා. ඔයාටත් පුළුවන් මේ අපි තියාගත්තු ෆ්‍රෙෂ් මිල්ක් එකෙන් එකතු කරලා මේ විදියට හොඳට ක්‍රීම් පදමට කෙසෙල් පොතුයි බත් එකයි මාර විදියට ක්‍රීමි විදියට ඔන්න බ්ලෙන්ඩ් වුණා. දැන් ඔයාලට බලා ගන්නකො කොහොමද කියලා. හරිම ෂෝක් එකට ක්‍රීම් විදියට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. ඔයාලට මේ විදියට බ්ලෙන්ඩ් කරගන්න. එතකොට අපේ ෆේස් පැක් එක හදාගන්න ලේසි. ඉතින් මම හැමදාම ඔයාලට කියනවා මගේ යාළුවනේ මගේ වීඩියෝ එක බලලා නිකන් යන්නේ නැතුව subscribe කරගෙනම යන්න.
මොකද අද මේ වීඩියෝ එක ගොඩක් කට්ටිය බලයි කියලා මම හිතනවා. ඒ හින්දා අලුත් යාළුවෝ මගේ channel එකට ගොඩාක් මම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම දැන් පෙරා ගන්නවා. මොකද ඒකේ පොඩි පොඩි ඇට වගේ තියෙනවා නම් බත් එක ඉදිලා නැති වුණාට කෝකටත් හරි කමන්නේ කියලා මේ විදියට පොඩ්ඩක් පෙරා ගත්තා නම් ගොඩක් හොඳයි. හරි ඔන්න ඒකත් ඉවරයි. දැන් බලන්න කොහොමද කියලා ක්‍රීම් විදිහට ෂෝක් එකට මගේ ෆේස් පැක් එක ලෑස්ති වෙගෙන එනවා. තාම ඉවර නෑ. රයිට් ඔන්න බලන්න කොහොමද කියලා. ලස්සනයි නේද? ඒකනේ මේවා ඉතින් ගෙදර හදලා හරිම සතුටින් මම නම් ඇත්තටම හරිම සතුටින් මේ වගේ ෆේස් ක්‍රීම් හදන්නේ. සල්ලි වේදන් කරන්නත් ඕනේ. මූණට කිසිම ඇලර්ජික් එකක් වෙන්නේත් නැහැ. දැන් අපි මේ කෝන්ෆ්ලා එකතු කරගන්නයි යන්නේ අපේ මේ ක්‍රීම් එකට. කෝන්ෆ්ලා කියන්නේ බඩ ඉරිඟු පිටි. මේවා කඩවල් වල ඕන තරම් තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. ඔන්න හැඳි දෙකම එකතු කරලා දැන් හොඳට කලවම් කරගන්න ඕනේ. කැට නැතුව මික්ස් කරගත්තා නම් හරිම හොඳට තියාගන්න පුළුවන්. දැන් අපිට පොඩ්ඩක් තද ගතියක් වගේ තියෙන. මොකද මූණට ගානකොට තද ගතිය තියෙන්න බෑනේ. ඔන්න ඉතුරු කිරි ටිකකුත් මම මේකට එකතු කරලා හරිම පදමට ඔන්න මම ලෑස්ති කරගත්තා. දැන් ඔයාට පේනවද කොහොමද කියලා. දැන් මේ කෙසෙල් පොතු හින්දා කහට පිපෙන්න පුළුවන්. හරි නේද? ඇත්තනේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක ලස්සනද? ඔයාලට කැමතිද? එන ඉවර වෙනකම්ම බලලා මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දෙන්න. මම ආසාවෙන් රිප්ලයි කරනවා. දැන් ඔන්න දෙහි මේකට එකතු කරගන්න ඕනේ. දෙහි කියන්නේ ගොඩක්ම හොඳයි අපේ මූණට විටමින් C තියෙනවා. බින්දු දෙක එකතු කරගත්තා නම් මූණට ගානකොටත් හරිම සියුම් විදිහට හරිම සුවඳක් විදිහටත් එනවා. ඔන්න මම දෙහි බින්දු දෙකකුත් එකතු කරගන්නවා. දැන් හරි අපේ පැක් එක දැන් ලෑස්ති. හොඳට මික්ස් කරගත්තා. මේක ඉතින් දවස් දෙක තුනක් තියාගන්න පුළුවන්ද මිස්? සීතකරණයේ තියාගන්න පුළුවන්ද මිස් කියලා අහනවා. ඉතින් මම නම් කැමති නෑ. මොකද මේක ෆේස් පැක් එකක්නේ. තියාගත්තත් ඒකේ අර ගුණේ නැති වෙනවා. ඒ හින්දා මේක බත්තු වෙනකොට හරි ඔයා පොඩ්ඩක් අරන් කෙසල් ලෙලි කෑල්ලකින් ඔයාට ගා ගන්න පුළුවන්. රයිට්. ගාන විදිහ නේද? ඉස්සෙල්ලාම මූණ හොඳට හොද ගන්න. ඔයා දාන ෆේස් වොෂ් එකකින් හරි සබන් එකකින් හරි හොද ගන්න. ඊට පස්සේ හොඳට මූණ මේ විදිහට ගාලා මසාජ් එකක් දෙන්න ඕනේ. නිකම්ම මූණ ගාලා තියන්න එපා. හොඳට මේ විදිහට හොඳට මූණ ඇප්ලයි කරන්න. අපේ මූණේ තියෙන රැලි ගතිය, පිග්මන්ටේෂන්, ඊට පස්සේ කළු ලප හොඳට මසාජ් එකක් දීලා විනාඩි 20ක් විතර ඔයා එහෙමම රිලැක්ස් එකේ ඉන්න. ෆේස් පැක් එක මූණ ඇප්ලයි කරාට පස්සේ රිලැක්ස් එකේ ඉන්න ඕනේ. මොකද තද ගතියක් වෙනවා. ඊට පස්සේ විනාඩි 20ක් ගියාට පස්සේ හොඳ ඇල්වතරෙන් මූණ ටිකක් හොද ගන්න. ඊට පස්සේ හේදුවට පස්සේ ෆේස් වොෂ් දැම්මත් හරි නැතත් හරි කමක් නැහැ. දැන් ඊට පස්සේ ඔයාලට දැනේ මූණ සුදු ගතියක්. ඒ කියන්නේ මූණ ලස්සන වෙලා පුදුම හිතෙන වෙනසක් ඔයාට බලා ගන්න පුළුවන්. මේක සතියට දෙපාරක් කරන්න. මොකද රින්කල්ස් එකපාරම යන්නේ නැහනේ. මොකද වයස යනකොට අපේ අනිවාර්ය රින්කල්ස් එනවා. ඒ කියන්නේ මේ වගේ රැලි එනවා. ඒක පාලනය කරගන්න තමයි මම කියන්නේ. මොකද වයස යන එක මට අඩු කරන්න බැහැනේ මේ වගේ ෆේස් පැක් හදලා. ඉතින් ඒ හින්දා රින්කල්ස් ටිකක් අඩු කරලා වයස තරුණ වගේ පෙන්වන්න මේ වගේ ලස්සන මූණක් මේ වගේ ඔයාට ලබා ගන්න නම් අනිවාර්යෙන් සතියට දෙපාරක් කරන්න ඕනේ. මම නම් හරිම ආසාවෙන් මේ ෆේස් පැක් එක මම හදාගත්තේ. හරි යාළුවනේ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් හම්බ වෙනකන් කට්ටියම පරිස්සමෙන් ඉන්න. ටේක් කෙයාර්. බයි බයි.